ඔයා ඉන්නේ ප්‍රශ්නකද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ප්‍රශ්න කියන දේ තියෙන්නේ ඔයාට විතරක් නෙමෙයි. මේ මුළු ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ලෝකේ ඉන්න ධනවත් මිනිස්සයා ගත්තත් ඒ මිනිස්සයාටත් ප්‍රශ්න තියෙනවා. ලෝකේ ඉන්න දුප්පත්ම මිනිස්සයා ගත්තත් ඒ මිනිස්සයාටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න විවිධාකාරයි. මේ අතරමැද්දේ ඉන්න අපිට මේ සියලුම ප්‍රශ්න තියෙනවා. මේ ධනවත්ම මිනිස්සුන්ට සහ දුප්පත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කොටස් දෙකක් නා ඒ අතරමැද්දේ ඉන්න අපිට මේ ප්‍රශ්න වර්ග දෙකම අපිට අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේවට විසඳුමක් නැද්ද? ඒක තමයි වැදගත්ම කතාව. මේ හැම ප්‍රශ්නකටම විසඳුමක් ස්ථිරවම තියෙනවා. කොහෙද විසඳුම තියෙන්නේ? අපි තුල. මේක අවබෝධ කරගත්ත මිනිස්සු ජීවිතේ බුද්ධම සතුටකින් ගත කරනවා. හැබැයි අවබෝධ කරගන්න බැරි ප්‍රශ්න වලින් මිරිකිලා ජීවත් වෙන මිනිස්සු ඒ ප්‍රශ්න මැත්තේම නැහි ජීවිතය ගත කරනවා. ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඔයත් මේ ගොඩේ නම් මේ වීඩියෝ එක හොඳට බලන්න. බලලා හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න. ඇයි අපි දිගටම කතා කරන්න යනවා ඔයාගේ ප්‍රශ්න ගැන. ප්‍රශ්න කියන දේ විසඳගත යුතුයි. ඒ විසඳුම සොයාගත යුතුයි. ඒ සොයාගත්තොත් විතරයි ඔයාට සතුට කියන දේ ලැබෙන්නේ. ඒ ලබා ගන්න ක්‍රමය අපේ channel එකෙන් අපි දිගින් දිගටම කතා කරන්න යනවා. මම හර්ෂණ දිසානායක. අපේ channel එකේ නම Think with me. ඔයාට තියෙන ප්‍රශ්න ඔයාගෙන්ම අහලා විසඳුම හොයාගන්නේ කොහොමද කියලා අපේ channel එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යනවා. thinking pattern එක වෙනස් කරගෙන සතුටින් කාලය ගත කරන්න, අරමුණු ජය ගන්න, ජීවිතේ සාර්ථක ගමනක් යන්නේ කොහොමද කියන එක මේ channel එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යනවා. right. අපි යමු අද මාතෘකාවට. අද අපි බලමු මොනවද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, මේ ප්‍රශ්න ශනිකව වෙනස් කරගෙන සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම හිතනවා මේ ක්‍රමේ ගොඩක් අය දන්නවා. හැබැයි බොහෝමයක් අය මේක දන්නේ නැහැ. සුළුතරයක් දන්නවයි කියලායි මගේ නම් මතය. මේ දන්න සුළුතරයේ සතුටින් ජීවත් වෙන්නේ මෙන්න මේ ටෙක්නික් එක දැනගෙන. බලමු අපි ටෙක්නික් එක මොකක්ද කියලා. ඉස්සෙල්ලම අපි බලමු මොනවද අපිට තියෙන ප්‍රශ්න කියලා. සරලව ගත්තොත් අපිට දැනුම් තේරුම් තියෙන විදිහට තේරෙන විදිහට කිව්වොත් එහෙම අපිට මුදල්මය ප්‍රශ්න හැමෝටම තියෙනවා. හැබැයි මුදල් ප්‍රශ්න නැති අයත් ඉන්නවා. ඒගොල්ලන්ට වෙන ආකාරයේ ප්‍රශ්න තියෙනවා. සතුට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බැඳීම් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වේදනාවන් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දුක් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නේද? අපිට තියෙන සම්බන්ධතා එක්ක ඇති වෙන ප්‍රශ්න අපිට ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ජීවත් වෙන පරිසරය ඇතුලේ ජීවත් වෙන මිනිස්සු අතරේ අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවන් වල අපි හැසිරෙන්න ඕන විදිය ගොඩක් අපි වෙනස් කරගත යුතු වෙනවා. එහෙම වෙනස් කරගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ සතුටින් ජීවත් වෙන්න. සතුට කියන දේ ලබන්න පුළුවන් කොච්චරක්ද ඒ තරම්ම සතුට අපි ලබාගත යුතුයි. ඒකට හේතුව තමයි මේ ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. හැබැයි අපි තෝරගෙන තියෙන විඳවීම නම් අපිට විඳවන්නම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ අපි කියලා දෙන්නේ විඳවන එක පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් සතුටු වෙන්න. එතකොට සතුට ඔයාව හොයාගෙන ඉන්න පටන් ගන්නවා. එහෙම කරන්න නම් ඔයා සතුට කියන දේ හොයාගන්න ඕනේ පොඩ්ඩක් ඉස්සෙල්ලා.
අපි මෙන්න මේ ටෙක්නික් එක කරලා බලමු. ඔයා ගෙදර ඉන්නවා නම් පොඩ්ඩක් පැත්තකින් වාඩි වෙන්න. චුට්ටක් S2 පියාගන්න. S2 පියාගෙන මම මේ කියන දේ කල්පනා කරලා බලන්න. හිමීට පැත්තකින් වාඩි වෙලා S2 පියාගෙන කල්පනා කරලා බලන්න ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා. මොන විදිහේ ප්‍රශ්නද ඔයාට තියෙන්නේ කියලා. අපි ටිකක් ගමු එළියට. මම මේක හිතනවා මම අද හිතලා කතා කරනවා මධ්‍යස්තව. සල්ලි ඉතා ඉහළින් තියෙන කෙනෙක්වත් නෙමෙයි, ඉතා පහළින් තියෙන කෙනෙක්වත් නෙමෙයි, සාමාන්‍ය මධ්‍යස්ත මට්ටමේ ඉන්න කෙනෙකුට තියෙන ප්‍රශ්න ගැන මම දැන් මේ හිතන්න යනවා. කියන්න යනවා ඔයාට. ඔයාට හිතන්න පහසු කරන්න යනවා. රයිට්. අපි හිතමු. මොනවද අපිට තියෙන ප්‍රශ්න? මට මාසිකව ලැබෙන ආදායම මදි. ඒකෙන් මට ගොඩක් දේවල් කරගන්න බැරි වෙලා තියෙනවා. සරලවම අපි ගත්තොත් මට අම්මට තාත්තට හොඳට සලක ගන්න බැරි වෙලා තියෙනවා. මගේ දරුවන්ට මට හොඳට සලකන්න බැරි වෙලා තියෙනවා. මට සෑහෙන කාලෙකින් අලුතෙන් ඇඳුමක් ගන්න බැරි වුණා. මට අලුතෙන් සපත්තු දෙකක් ගන්න බැරි වුණා. මගේ නෝනට අලුතෙන් ඇඳුමක් මට අරන් දෙන්න බැරි වුණා. ඒ විතරක් නෙමෙයි මම ගොඩක් කල් ඉඳන් හිතාගෙන ඉන්නවා මගේ පවුලේ ඇත් එක්කන් විනෝද චාරිකාවක් යන්න. හැබැයි මට ඒක යන්න විදිහක් නෑ තවම. ඒ වගේම තමයි මගේ පිට කොන්දේ කැක්කුමක් තියෙනවා. මේකට බෙහෙතක් කරගන්න ඉන්නවා තාම එක කරගන්න යන්න බැරුණා. මට කාලය කළමනාකරණය කරගන්න බෑ. මට වෙලාවක් නෑ. ඒ වගේම තමයි මට මේ බෙහෙත් ටික ගන්න යන්න පෞද්ගලික රෝහලකට එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක්ව channel කරලා ගිහින් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. හැබැයි ඒත් ගිහින් ගන්න විදිහක් නෑ. ඒකට ලොකු මුදලක් මට වැය කරන්න සිද්ධ වෙනවා. ඒක කරන්න මට අමාරුයි මේ වෙලාව හැටියට. මෙන්න මේ වගේ නොඑක් ආකාරයේ ප්‍රශ්න වලට තියෙන්න පුළුවන්. තව පැත්තකින් බැලුවොත් එහෙම තව කෙනෙකුට මේක තවත් විදිහකින් තියෙන්න පුළුවන්. ගෙදර ඉන්න අයත් එක්කන් තියෙන එක එක ගැටලුකාරී තත්ත්වයන්. මහත්යත් එක්ක නෝනට සතුටින් ඉන්න බෑ. නෝනත් එක්ක මහත්යට සතුටින් ඉන්න බෑ. ඒ වගේම තමයි වැඩ කරන තැන, තමුන් වැඩ කරන ආයතනයේ තියෙන ප්‍රශ්න. මෙන්න මේ වගේ නොඑක් ආකාරයේ විවිධාකාරයේ ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. මේ තියෙන ප්‍රශ්න ගැන තමයි දැන් මේ ඔයා හිතන්නේ. ඔයාට තියෙන ප්‍රශ්න ටික ගැන විතරක් ඔයා ඉස්සෙල්ලා හිතන්න. මේ ප්‍රශ්න ගැන හිතලා තීරණයකට එන්න. මේ ප්‍රශ්න ගොඩ උඩ ඉඳගෙන මට පුළුවන් ද සතුටින් ඉන්න? පුළුවන්. ක්‍රමයක් තියෙනවා. මේ මම කියලා දුන්න දේම නැවත වතාවක් කරලා බලන්න. හිමීට පැත්තකින් වාඩි වෙන්න. වාඩි වෙලා මම මේ කියන දේවල් ටික හිතන්න. මොනවද? අද ඔයාට තියෙන දේවල් ටික ගැන හිතන්න. තියෙන්නේ මොනවද ඔයාට? ඔයාට හොඳ සපත්තු දෙකක් තියෙනවා. අලුත් දෙකක් නෙමෙයි. පාවිච්චි කරපු සපත්තු දෙකක් වුණත් නමුත් ඒක කැඩිලා නැහැ. හොඳට දාන්න පුළුවන් තත්ත්වය තව තියෙනවා. ඔයාට හොඳ ඇඳුමක් තියෙනවා. ඔයාට අලුතෙන් ඇඳුමක් ගන්න බැරි වුණා. නමුත් තියෙන ඇඳුම හොඳට ඔයාට අඳින්න පුළුවන්කම තියෙනවා. ඔයාට ගමනක් බෙමනක් යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි ඔයාට ගෙදර බිරිඳ දරුවෝ එක්ක සතුටින් ඔයාට ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔයාගේ ආයතනය ඇතුලේ ප්‍රශ්න තියෙනවා. ඒ ගැන නෙමෙයි දැන් මේ හිතන්න කියන්නේ. ආයතනය ඇතුලේ ඔයාට සතුටින් ඉන්න පුළුවන් යම් කිසි අවස්ථාවක් ඔයාට ඇති. ඔයා දෙයක් ආසාවෙන් කරන අවස්ථාවක් ඇති. ඒ දේ හිතන්න. ඔයා ආයතනයට යන්න අකමැති වෙන්න පුළුවන්. ඔයා වැඩට යන්න අකමැති වෙන්න පුළුවන්. ඔයාට එක කරදරයක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුළේ ඔයා සතුටින් දෙයක් ඔයාට ඉන්න පුළුවන් දෙයක් තැනක් තියෙනවා. අන්න ඒ දේ මේ වෙලාවේ හිතන්න. ඒ වගේම තමයි ඔයාට යන්න බැරි වුණ ගමන් ගැන ඔයා හිතන්න එපා. ඔයා ගියපු ගමන් ගැන හිතන්න. ඔයාට කන්න නැති වෙච්ච තැන ගැන හිතන්න එපා. කන්න ලැබිච්ච දේ ගැන හිතන්න. ඔයා කැමැත්තෙන් ඇති හොඳ හෝටල් එකකට ගිහින් කන්න. නමුත් දැන් ඔයා හිතන්න උදේ හොඳට කෑවා. තවල්ට හොඳට කෑවා. හැබැයි හෝටල් එකකින් නෙමෙයි. ආදරණීය බිරිඳ උයලා දුන්න රස කෑම වේලක් කෑවා. එහෙමත් නැත්නම් තමන් උයාගත්ත කෑම වේල තමුන් ආහාරයට ගත්තා. තමුන්ට කන්න දෙයක් තිබුණා. කන්න දෙයක් තියෙනවා. මේක ගැන සතුටු වෙන්න ඉස්සෙල්ලා. නැති දේ ගැන තැවෙන්න කලින් ඇති දේ ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ අනිත් පැත්ත පෙරලන්න. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. මොකද්ද? අපි තියෙන දේ ගැන කවදාකවත් සතුටු වෙන්නේ නැහැ.
අපි නැති දේ ගැනම තමයි හැමදාම හිතන්නේ. නැති දේ ගැන හිතන්න අපිට තියෙන දේවල් ටිකක් නැති වෙලා යනවා මිසක් කවදාකවත් අපිට දේවල් ඇති වෙන්න පටන් ගන්නෙ නැහැ. මේක අවබෝධ කරගන්න ඉස්සෙල්ලම ප්‍රශ්නවලට විසඳුම් හොයන්න වෙන්නේ ඒ ප්‍රශ්නේ සිද්ධ වෙච්ච මුල හොයාගත්තොත් විතරයි. ඒ ප්‍රශ්නේ මුල තමයි මම මේ අද කතා කරන්නේ. ප්‍රශ්නේ මුල මොකක්ද? ඔයා ප්‍රශ්න ගැන විතරක් හිතන එක. ඔයාට සතුටු වෙන්න කාරණා 1000ක් තියෙද්දි ඔයාට දුක් වෙන්න තියෙන එකම එක කාරණාව ගැන ඔයා හිතන එක. ඔයාට ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ ජීවිතය සතුටින් ගත කරනවා. ඔයාට හොඳ සුන්දර පවුලක් ලැබිලා තියෙනවා. හැබැයි ඔයාට දුක් වෙන්න තියෙන එකම දේ ගැන ඔයා හිතනවා. ඔයාට හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබිලා තියෙනවා. හැබැයි අම්මා තාත්තා නැති දරුවෝ මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔයාට හොඳ අත් දෙකක් කකුල් දෙකක් ලැබිලා තියෙනවා. හිතන්න පුළුවන් මොලයක් ඔයාට හොඳට ලැබිලා තියෙනවා. හැබැයි හිතන්න බැරි මිනිස්සු අතපය නැති මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ලෝකේ අතක් නැතිව කකුල් නැතිව අත්පය හතරම නැතිව ජීවත් වෙච්ච මිනිස්සුත් ලෝකේ ජයග්‍රහණය කරා ගියා. හොඳ දියුණුව ලැබුවා. ඒ දියුණුව ලැබුවේ ඔවුන් තුල තිබුණ මේ දැඩි අදිෂ්ඨානය නිසා. ඔවුන් සතුටින් ඉන්න පුළුවන් පොයින්ට්ස් ටික හොයාගත්ත නිසා. හැමදාම ඒ මිනිස්සු නැති දේ ගැන හිතලා නැහැ කියලා අතහැරලා දැම්මේ නැහැ. සතුටුදායක තැනම හිතුවා. සතුටු වෙන්න පුළුවන් දේම හිතුවා. සතුට ජීවිතේට ළඟා කරගන්න විදිහ ක්‍රමවේදය ගැන හිතුවා. ප්‍රශ්න ගොඩක් වෙද්දී ඒ ප්‍රශ්න ටිකක් අතහැරලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාව ගැන හිතුවා. අන්න එතනින් තමයි ජීවිතේ කන පිට පෙරලෙන්න ගන්නෙ. ඕනම මිනිස්සෙකුට මේක පොදුයි. ඔයාටත් එහෙමයි. ඔයා හිතනවා නම් ඔයාට මේ ප්‍රශ්න ටික නිසා ජීවිතේ නැති වෙලා තියෙනවා කියලා, ඔයාට ලොකු ප්‍රශ්න ගොඩක් නිසා ඔයාගේ ජීවිතේ විඳින්න වට අවස්ථාව නැති වෙලා තියෙනවා කියලා ඔයා හිතනවා නම් ඔයා වැරදි. ඔයා 100% වැරදි. ඔයාට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් ඔයා තියාගෙන ඔයා දුකින් කාලය ගත කරනවා. ප්‍රශ්න මැද්දේ කාලය ගත කරනවා. මේ පැටර්න් එක වෙනස් කරගන්න. මේක වෙනස් කරගන්න. සතුටින් ඉන්න පුළුවන් එක අවස්ථාවක් හොයාගන්න. ඔයාගේ වැඩ කරන තැනට යනකොට, ඔයා රාජකාරී කරන තැනට යනකොට ඕනම තැනක් වෙන්න පුළුවන්. ඕනම තැනක් වෙන්න පුළුවන්. ඔයා එතෙන්ට මෙච්චර කාලයක් ගියේ ගොඩක් අකමැත්තෙන් වෙන්න පුළුවන්. මම ගිහිල්ලා මම මේක කරන්න ඕන, අරක් කරන්න ඕන කියලා ගොඩක් දේවල් ගැන හිතලා ඒ පීඩනේ පිට නම් ඔයා එතෙන්ට ගියේ. ඔයා දවසක් මේක වෙනස් කරගෙන බලන්න. ඔයා එතෙන්ට යන්න එක හොඳ කාරණාවක් හිතාගන්න. මොකක්ද? ඔයා හෙට උදේට ගිහිල්ලා ඔයා මේ අද බලන මේ වීඩියෝ එක බලලා හෙට උදේට ගිහින් ඔයාගේ වැඩ කරන තැන බලන්න ඔයාට සතුටු වෙන්න පුළුවන් මොන කාරණාද මේ ආයතනය ඇතුලේ තියෙන්නේ. ඒ ටික ගන්න එළියට ලියන්න කොලේක එන්න ගෙදර. ගෙදර ඇවිල්ලා ගෙදරදී ඔයාට තරහ යනවා වැඩි නම්, ප්‍රශ්න ඇති වෙනවා වැඩි නම්, ගෙදර ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවන් ටික ගෙදර තියෙන දේවල් ටික ලියන්න. මෙන්න මේ ටික බලන්න. බලලා මං අර කිව්වා වගේ තැනකින් පැත්තකින් වාඩි වෙන්න. වාඩි වෙලා මේ සතුටු වෙන්න දේවල් පුළුවන් දේවල් ටික ගැන හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. සතියක් එක දිගට මේ දේ කරලා බලන්න ඔයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා. ඔයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා මම මේ කියන දේ කරලා බලන්න. සතුට කියන දේ අපේ මනසට දෙනවා නම්, අපේ සිතුවිලි ධාරාවට වෙනස් කරනවා නම්, සිතුවිලි ධාරාවට මේක දෙනවා නම් සතුට ඔයාට සතුට දනවන දේවල්ම ඉදිරියේ දිගින් දිගටම වෙන්න පටන් ගන්නවා. සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක ඔයාට වෙනස් කරන්න බෑ. මොකක්ද? සතුටු වෙන්න ගත්තොත් සතුට ළඟා වෙන එක වෙනස් කරන්න බෑ. හැබැයි දුක් වෙන්න ගත්තොත්, ප්‍රශ්න ඇති කරගන්න ගත්තොත්, ප්‍රශ්න ගැනම හිතන්න ගත්තොත් ඒ ප්‍රශ්න වලට ළඟා වෙන එක ගැන දෙපාරක් හිතන්න දෙයක්වත් නැහැ. ඒක අනිවාර්යෙන්ම ඔයාට ළඟා වෙනවා. ඔයා තෝරගන්න. ඔයා ප්‍රශ්න ගැන හිතලා, ප්‍රශ්න ගැන කල්පනා කරලා විඳවනවද? සතුට ගැන හිතලා සතුටින් ඉන්න පුළුවන් අවස්ථාවන් ටික බලලා ඒ සතුට ලබා ගන්නවද කියන එක ඔයා ගතේ තියෙන දෙයක්. අද මං කියලා දුන්නේ පුංචි දෙයක්. මේ පුංචි දේ ඔයාට කරන්න පුළුවන් වුණොත් ඔයාගේ ජීවිතේ
මේ පුංචි දේ තුලින් ලොකු වෙනසක් වඩ ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි මේ වගේ දේවල් වලට වඩා තවත් ගොඩාක් වැදගත් වෙන කරුණු අරගෙන ඔයාගේ thinking pattern එක වෙනස් කරන්න අපි පටන් ගන්නවා මේ channel එක තුලින්. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. වීඩියෝ එක බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාගේ අදහස අපිට ගොඩාක් වැදගත් මේ වීඩියෝ එකේ. අලුත් දේවල් මේ වීඩියෝ වලට අපි අලුත් දේවල් එකතු කරන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස, ඔයාගේ ප්‍රශ්නය මේ හැම දෙයක්ම අපිට වැදගත්. අලුත් දේවල් මේ වීඩියෝස් වලින් ඔයාලට අරගෙන එන්න. ඉතින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න, සතුටින් ගත කරන්න, ජීවිතේ සුන්දර තැනක් බවට පරිවර්තනය කරගන්න ඔයාට සුන්දර අනාගතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.